හරියනවා නේද? අද දවසට අපි පොඩි වීඩියෝ එකක් අරන් ආවා ඔබට ඔබේ දැනුම වැඩි දියුණු කරගන්න. අද දවසේ අපි ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ රසායන සූත්‍ර නිර්මාණය කරගන්න ආකාරය පිළිබඳව. රසායන සූත්‍ර නිර්මාණය කරගන්න ආකාරය පිළිබඳව කතා කරද්දී අපි ලේසියෙන් කට හැඳි කියලා දෙන්නම්. අපි උදාහරණයක් ගමු. මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් ඔක්සයිඩ් කියලා ගත්තම මුලින්ම මැග්නීසියම් වල සංකේත ලියා ගන්න. එසේ ඔක්සිජන් වල සංකේත ලියා ගන්න. මැග්නීසියම් වල සංයුතතාවය ඊට පස්සේ අපි ලියා ගන්න ඕනේ. මුලින්ම සංකේතය යට සංයුතතාවය මැග්නීසියම් සංයුතතාවය 2යි ඔක්සිජන් වල සංයුතතාවය 2යි මැග්නීසියම් සංයුතතාවය 2 ය දෙවෙනි කාණ්ඩයේ හින්දා ඔක්සිජන් සංයුතතාවය 2 ය හයවෙනි කාණ්ඩයේ හින්දා එස් අපි කරන්නේ මේ දෙක ලං කරලා ලියා ගන්නවා ලියාගෙන මෙතන සංයුතතාව මාරු කරලා ලියනවා ඊට පස්සේ බලන්න දුවේ පුතේ මෙතන පොදු හරයක් තියෙනවාද කියලා. එතන මෙන්න මෙතන දෙකට දෙකේවා 1යි දෙකට දෙකේවා 1යි. එතන මෙතන මැග්නීසියම්ත් 1යි ඔක්සිජන්ත් 1යි. මැග්නීසියම් ඔක්සයිඩ් කියලා මෙහෙම සූත්‍රය එනවා. ප්‍රායිලේසි දීලා තියෙන නම දෙකට කඩා ගන්න මුලින් කඩාගත්තා මුලින්ම හම්බෙනවා මැග්නීසියම් ඇස ඔක්සිජන් ඕනම සූත්‍රයක ඒ වගේ දෙකට කඩාගෙන සංකේත දෙක ලියා ගන්න. ඊටසේ අදාළ කාණ්ඩේ අංකයත් එක්ක සමෘද්ධතාවය හොයාගන්න. මෙයා දෙවෙනි කාණ්ඩේ හින්දා යාගේ සමෘද්ධතාවය 2යි. මෙයා හයවෙනි කාණ්ඩේ හින්දා යාගේ සමෘද්ධතාවය 2යි. එසේ දෙක රන් කරන්න. සමෘද්ධතාව මාරු කරන්න. සමෘද්ධතාවල පොදු හරයක් තිබෙනවා. ඒ කපා ඉවත් කරන්න. සුළු කරලා ගන්න. මේව සූත්‍ර නිර්මාණය කර ගැනීම ඔබට අතිශය වැදගත් අපොස සාමාන්‍ය පෙළ ශිෂ්‍යයෙක් හැටියට. මේට අමතරව තව ගොඩක් දේවල් ඉගෙන ගන්න එන්න අපේ පන්ති වලට අපේ පන්තිත් එක්ක ඔබ සම්බන්ධ වෙන්න මේ දැන් තිරිය දිස්සන WhatsApp දුරකථන අංකයට ඔබ කෙටි පණිඩයක් යවන්න. එහෙම නැත්නම් අපේ පන්ති සමග ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් අද දවසට සමු ගන්නවා අලුත් වීඩියෝ එකක් අරගෙන නැවත ඔබ හමුවට අපි එනවා.